හරි මේක තමයි අපේ ඩිස්ට්‍රිබියුෂන් වලට ඩෙවලොප් කරලා තියෙන ERP සිස්ටම් එක. මේකෙන් සම්පූර්ණයෙන්ම කෙලින්ම ඔප්ටිමයිස් කරලා තියෙන ඔයගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එකේ සම්පූර්ණ රිෆ්ලැග් මැනේජ්මන්ට් එක, මැනුෆැක්චරින් මැනේජ්මන්ට් එක, ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් එක, සේල්ස් රිපෝට්, ඉන්කම් රිපෝට් ඒ සියල්ලම ටී මැනේජ් කරන්න පුළුවන් ඔයාලට මේකෙන්. ඒකට සම්පූර්ණයෙන්ම ඔයාගේ ඉන්වෙන්ටරි එක මැනේජ් කරන එක සහ බ්‍රාන්චස් මැනේජ් කරන ටික ඊට අමතරව ඔයාගේ ඩිස්ට්‍රිබියුෂන් එක රෙෆ්ලාගේ තියෙන සම්පූර්ණ ඒගොල්ලන්ගේ අදාළ වෙහිකල්ස් ටික මැනේජ් කරන ටික ඊට සම්පූර්ණ ඔටෝමේටින් හැන්ඩල් කරගන්න පුළුවන්. එතකොට මම දැන් සම්පූර්ණ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න සිස්ටම් එක පාවිච්චි කරන්න කොහොමද කියලා. ඔයාලට සිස්ටම් එක ලැබුණා. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ create new account කියන එකට යන්න. ඒ ඔයාලගේ පොඩි ඩීටේල්ස් ටිකක් අහනවා මෙතන. ඒ ටික fill කරගන්න. පළවෙනි එක fill කරන next දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන select කරන්න තියෙනවා වගේ subscription plan එක මොකක්ද කියලා. සාමාන්‍ය වාගේ යන්නේ branch එකයි warehouses 5කට වඩා අඩු නම් ඔයාලට basic plan එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන අපි warehouses කියලා අදහස් කරලා තියෙන්නේ වාගේ distribute කරන vehicles ගන්නවා. ඒ කියන්නේ ලොරි 5කට වඩා අඩුවෙන් නම් වාගේ තියෙන distribution එකේ ඔයාලට basic plan එක ගැලවෙනවා. ඊට අමතරව ඔයාලට ලොරි 10ක් වගේ තියෙනවා සහ branches දෙකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් දෙකක් වෙනකන් යන්න පුළුවන් ඔයාලට බිස්නස් ප්ලෑන් එකෙන්. ඊට අමතරව ප්‍රීමියම් ප්ලෑන් එක තියෙනවා. ඒකෙන් ඔයාගේ වෙයර්හවුසස් 20ක් පුළුවන් සහ බ්‍රාන්චස් 4ක් පුළුවන්. ඒතර මන්ත්ලි ප්ලෑන්ස් තමයි මේ තියෙන්නේ 4500යි 6500 සහ 10000 කියලා. ඔයාලට අවුරුදු 5කටම one time payment එකක් කරලා ගන්න පුළුවන් මේ ප්ලෑන්ස් තුනම 95000ට තියෙනවා බේසික් එක. බිස්නස් එක තියෙනවා 1.50කට, ප්‍රීමියම් එක තියෙනවා 2.40කට. ඉතින් ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරලා මෙතනින් next කරන්න තියෙනවා. මම බේසික් ප්ලෑන් එකේ යන්න බේසික් ප්ලෑන් එක ක්ලික් කරා next. ඊට පස්සේ බ්‍රාන්ච් එකේ ඩීටේල්ස් ටික අහනවා. මම සැම්පල් ඩීටේල් ටිකක් දෙන්නම්. මෙතනට ලෝගෝ එක සිලෙක්ට් කරනවා. මේ ලෝගෝ එක තමයි ඔයාලගේ ඉස්සරහට වදින්නේ ඔයාලගේ ඔයාලගේ ඉන්වොයිසස් වල හැම මේ ලෝගෝ එක තමයි වදින්නේ. සහ මෙතන දෙන ඊමේල් එකයි මොබයිල් නම්බර් එකයි ඒ ඩීටේල්ස් ටික තමයි ඔයාගේ ඉන්වොයිස් එකේ මේ බ්‍රාන්ච් එකෙන් බිල් කරොත් ඒ ඉන්වොයිස් එකේ වදින්නේ ඒ ඩීටේල්ස් ටික තමයි. හරි ඊළඟට ඔයා ඒකත් next කරන්න. හරි. ඊළඟට මෙතන ඔයාලට මුකුත් edit කරන්න දෙයක් නැහැ. ඉතින් ආවෝ next දෙන්න. මෙතනත් ඒ දිනු next දෙන්න. route access කියන්නේ ඔයාගේ දැන් ඔයාගේ delivery එකේ routes තියෙනවානේ. එක වෙහිකල්ස් යන. ඒතකොට ඒ රූට්ස් ටීම් එකෙන් ඇඩ් කරගන්න තියෙනවා. ඔයාලට මෙතන එකක් මොකක් හරි ඇඩ් කරලා දාන්න. ඔයාලට කියන්නේ සේර මේ මෙතනදීම ඇඩ් කරගන්න පුළුවන් අවශ්‍ය නම් මේ ඇඩ් රූට් කියන එකෙන් එහෙම ගිහලා මම ඒක රූට් එකක් ඇඩ් කරන්න සාම්පල් එකක් විදියට. මේ රූට් කෝඩ් කියන්නේ ඔයාලට මොකක් හරි ඒ රූට් කෝඩ් එක කියන්නේ මොකක් හරි එකක් දාන්න ඔයා කෝඩ් එකක් විදියට. ඒක අර රූට් එක විශේෂයෙන් අඳුර ගන්න තමයි පාවිච්චි කරන්න ඔයාලට. ඒක විශේෂයෙන් මොකක් හරි ඉන්නවනම් මම කැමතියි. දැන් ඉතින් ස්ටාර්ට් ලොකේෂන් එක දෙන්න. ඊට end ලොකේෂන් එක දෙන්න. කිලෝමීටර් ඩිස්ටන්ස් ගන්න. ඒක කැමති විදිහට දාන්න. මේ GST මේ විදිහට දීලා ඔයාලට තව රූට්ස් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට තව රූට්ස් ගොඩක් තියෙනවා හරි. ඒ ටික මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට නැත්නම් පස්සේ ඇඩ් කරගන්න පුළුවන්. ඔයා දැනට එකක් හරි ඇඩ් කරලා next දෙන්න. ඊළඟ අන්තිමේ තියෙනවා මෙතන ටික එක දාලා මේ විදිහට කම්පියුටර් රෙජිස්ට්‍රේෂන් දෙන්න. හරි ඒතකොට ඔයාගේ account එක create වෙලා ඉවරයි. ඊට දුන්න email එකයි password එකයි දීලා මෙතනින් log වෙන්න පුළුවන් system එකට. හරි ඒකට ඔයාලට මේ විදිහ තමයි ඔයාගේ සිස්ටම් එකේ ඩෑෂ්බෝඩ් එක පෙන්නන්නේ. ඔයාලට මුලින් පෙන්නනවා total revenue එක, ඔයාගේ branches CLIම total revenue එක, total invoices ගන්නවා, invoices කීයක් දාලා තියෙනවද කියලා සහ customers ලා කීදෙනෙක් ඉන්නවද, inventory items. මෙතනින් ඔයාලට බලන්න පුළුවන් line chart එකක් තියෙනවා මේ මාසේ වගේ මේ සතියේ කොහොමද sale එක කියලා. දැන් මෙතනින් ඔයාලට බලන්න පුළුවන් top selling items ටික. මෙතන තාම data මොකුත් නැති හින්දා ඉස් පෙන්නන්නේ. inventory alert ටික මෙතන බලන්න පුළුවන්. recent invoice ටික මෙතන බලන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙනවා sidebar එක. sidebar එකේ ඔයා සිස්ටම් එකේ ආවට පස්සේ මුලින්ම කරන්න ඕන register වුණාට පස්සේ ඔයා කෙලින් මෙතනින් warehouse management එකට යන්න. warehouse management එකට ගිහිල්ලා ඔයා මුලින්ම warehouse එක ඇඩ් කරගන්න. මම මුලින්ම අපේ දැනට තියෙන කෑගල branch එකට main stock එක ඇඩ් කරගන්නවා. main stock කියලා දාන්න. ඒතකොට අපි ළඟ branch එකේ තියෙන stock එක main stock විදියට තමයි යන්නේ. ඒකයි මම දැම්මේ. sales warehouse
ඊළඟට මම එක vehicle එකක් ඇඩ් කරගන්නම්. vehicle ඇඩ් කරද්දී vehicle එකේ number එක දැම්මනම් ලේසි වාගේ warehouse එකේ name එක. ඒතර branch එක select කරලා vehicle එක. මේකත් vehicle එකක් විදිහට තමයි යන්නේ මේ warehouse එක. මේ stock එක vehicle එක ඇඩ් කරලා. ඔයා warehouse set කරාට පස්සේ ඊළඟට කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔයා user management එකට ගිහලා ඔයාගේ account එක මෙතන වෙන්නයි. එතන edit ගිහලා අනිවාර්යෙන් මේ warehouses දෙකටම admin එක ඔයා access දෙන්න ඕන මෙතන. නැත්නම් ඔයාට ඒ warehouses දෙක manage කරගන්න බෑ admin එකට. ඒකින්ද අනිවාර්යෙන්ම warehouses ඔයා අලුතෙන් හදනවා නම් admin ට කියන්නේ ප්‍රධාන user ට කියනවා system එක පාවිච්චි කරන ඔයාට access දීලා තියාගන්න මේකට. නැත්නම් ඔයාට මේ branches ඒ කියන්නේ warehouses set කරගන්න warehouses වල stock transaction මේ මුකුත් බලා ගන්න ඉන්නේ නැහැ. ඔයා මෙතන access දීලා තිබෙන්න නැත්නම්. හරි ඊට පස්සේ update user වෙන්න. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ හරි ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාගේ system එකේ products ටික add කරන්න පුළුවන්. product add කරද්දී මුලින්ම product category ටික add කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් category management එකට ගිහිල්ලා add category එකක් දෙන්නවා. මම එකක් දෙන්න මේ විදිහට. ඔයා කැමති විදිහට category නමයි description එක දීලා save කරගන්න. හරි. ඔයාගේ අනිත් categories ටික save කරන්න මේ විදිහට සහ ඊට පස්සේ ඔයාලට product add කරගන්න. product management එකට ගියා. add product දුන්නා. product code product එකේ නම දෙන්න. test product කියලා දෙන්නම්. product code එක auto generate වෙනවා. ඔයාට කැමති නම් වෙන එකක් දාගන්න පුළුවන්. සහ code item code එකක් තියෙනවා. ඔයාට මොකක් හරි එකක් දාගන්න අවශ්‍ය නම් ඊට පස්සේ category එක select කරා. ඊට පස්සේ price එක දාන්න තියෙන product එකේ selling price එක වගේ 250 කියලා දෙන්න. මේකට default discount එකක් තියෙනවා නම් ඒ කියන්නේ bill එක දාද්දී auto discount එකක් අඩු වෙලාම නම් bill එන්න ඕන. ඒක මෙතනින් ඔයාලා දාගන්න පුළුවන්. කැමති නම් එහෙම නැත්නම් අයින් කරලා දාන්න. brand එකක් දාගන්න මොකක් හරි එකක් ඔයාලා කැමති එක description එකක් දෙන්න අවශ්‍ය නම් serial numbers තියෙනවා නම් ඒක දාගන්න. ඔයාලා ගොඩක් ලා serial numbers නැහැ. image එක add කරගන්න පුළුවන් ඔයාලට product එකට අදාළව. create කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් දැන් මේ product එකේ initial stock එක අනිවාර්යෙන්ම ඔයාලට තියෙනවානේ. දැනට මේ product එකේ තියෙන stock එක ටික එක දාලා මොන branch එකේ මොන stock එකේ දීලා බලලා main stock එක දාගන්න. initial stock එක 100ක් තියෙනවා කියලා ගන්නවා. දැනට ඔයාගේ stock එක 100ක් තියෙනවා කියලා ඉතින් save කරන්න. හරි දැන් මේ product එක add වුණා. දැන් මේ product එක කෙලිම තියෙන්නේ main stock එකේ. හරිද? ඔයාලා product management එකෙන් කරන් තියෙන්නේ category එක categories manage කරගන්න ටිකයි product manage කරගන්න ටිකයි විතරයි. ඒක products ටික save කරගත්තා. හරි. ඊළඟට ඔයාලට පුළුවන් inventory බලා ගන්න. දැනට ඔයාගේ KL branch එකේ මෙතනින් ඔයාලා බලා ගන්න main stock එකේ අර අපි test product එකේ stock එක 100ක් තියෙනවා. දැන් හරි දැන් ඔයාලට ඊළඟට ඕන ඔයා හිතන්න මෙහෙමයි. දැන් main stock එකේ නම් ඔයාගේ දැන් ref කෙනෙක්ගේ vehicle එකකට ඔයා දාන්න ඕන stock එක transfer කරගන්න ඕන. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉන්නේ bill කරන්න යන්න. ඒකට කරන්න තියෙන transfer stock ගියා. transfer stock ගිහලා මුලින්ම select කරන කොතනින් branch from කොතනින් transfer කරන්න කියලා. select branch වලට ගිහලා කැලේ කියනවා පළවෙනි branch එක දෙන්න. මෙතන මට එකක් කියන්නම දුන්නා. ඔයා අර warehouses වලට access දුන්නාට පස්සේ warehouses වලට අපි settings වලට ගිහලා warehouses වලට access දුන්නානේ. ඊට පස්සේ log out වෙලා log in ඕනේ. නැත්නම් ඔයාලට මේ warehouses එකතරම access කරන්න බෑ. ඒකයි. ඒක ඉස්සෙල්ලා එකක් හරි අපි ඊළඟ ගිහලා transfer කරමු බන්දේ. transfer stock ගියා. ඒගොල්ලෝ branch දුන්නා. දැන් ඔයාලට වෙනවා stock දෙකම. දැන් ඔයාලට main stock එකේ තියෙන්නේ. ඒ main stock එකේ ඉඳන් transfer කරන්න හදන්නේ මොකේද? අර px 0.0.1 කියන ලොරියට. ඒකට ඒක select කරලා to branch එක විදිහට හරි note එකක් මොනවා හරි දානවා නම් ඒක දාන්න. සහ ඊට පස්සේ මොන product එකද කියලා මෙතන යට තියෙනවා product transfer කියලා. එතන product ගිහිල්ලා අපි දැනට එක product එකෙන් තියෙන ඒක select කරලා කොච්චර quantity එකක් දැන් අපි 100ක් available තියෙනවා main stock එකේ. එතනින් ලොරියට මම 50ක් දාලා ඉන්නේ. ලොරියට stock එක 50ක් transfer කරනවා. submit transfer දුන්නා. ඒක transfer වෙලා ඉවරයි. ඔයාලට transfer වෙච්ච previous logs ටික බලා ගන්න ඕන නම් view transfers ගියා. ඔන්න මෙතනින් බලා ගන්න logs ටික. ඔයාලගේ print එකක් දාගන්න පුළුවන් මෙතනින්. ඒතර මේ විදිහට එනවා. ඔයාලා document තියාගන්න ඕන නම් මෙතන ඔයාලා science ටික දාගෙන document එක තියාගන්න පුළුවන් ඔයාලට. කොතනින්ද stock එක transfer වුනේ කියන එක ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්.
හරි ඒතකොට ස්ටොක් ට්‍රාන්ස්ෆර් එක තමයි මම කියලා දුන්නේ. ඊට පස්සේ ඒවට මෙතන තව තියෙනවා ඉන්වෙන්ටරි ඔප්ෂන් තියෙනවා, overview එක තියෙනවා. ඒ වගේ එක එක බ්‍රාන්චස් වල සහ වෙයාහවුස් වල කොහොමද ස්ටොක් එක විදිලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් මෙතනින්. ඉන්වෙන්ටරි report එක තියෙනවා වාට. මෙතනින් ඔයාලට පුළුවන් report එකක් බලා ගන්න සහ එතන Excel එකක් ගන්නවා නම් එහෙම ගන්න පුළුවන්. නැත්නම් PDF එකක් export කරනවා නම් PDF එක export කරගන්නත් පුළුවන්. හරි ඊළඟ තියෙනවා transfer stock එක වන්ද කියලා දුන්නා. ඊට පස්සේ stock in එක තියෙනවා. manage inventory එක තියෙනවා. manage inventory එක පාවිච්චි කරනකොට ඔයාලට stock එක මොකක් හරි ඇද වෙනස් වෙලා තියෙනවා නම් ඔයාලට මෙතනින් ජනිකව ඒක වෙනස් කරගන්න පුළුවන් stock එක edit කරගන්න පුළුවන්. මෙතන ඒක තමයි කියන්නේ. හරි. inventory එකේ edit එක තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා product එක වන් කියලා දුන්නා. ඊළඟට customers එක කරන්න තියෙනවා. ඔයාගේ දැනට ඉන්න customers ලා ටික මෙතන save කරගන්න පුළුවන්. add new customer ගියා. company name, contact person, email, phone, address details දීලා ඔයාලට මේ customer save කරන්න පුළුවන්. ඔයාගේ මොන route එකේ customer කෙනෙක්ද කියලා save කරන්නත් පුළුවන් ඔයාලට. මොන route එකට අදාළ customer කෙනෙක්ද කියලා ඒක ඔයාලට save කරන්න. ඊට පස්සේ suppliers ලා ඉන්නවා. ඒ කියන්නේ products ගන්නවා නම් මොනවා හරි සහ ඔයා raw materials ගන්නවා නම් ඒ කියන්නේ ඔයා manufacturing and distribution නම් කරන්නේ raw materials ගන්නවා නම් ඒකට suppliers ලා ටික ඉතින් save කරගන්න පුළුවන්. ඒ reports වල තියෙනවා වගේ sales report එක තියෙනවා. credit report එක තියෙනවා. credit report කියන්නේ ඔය customers ලා වගේ credit bill කියපු ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. income report එක තියෙනවා වගේ. ඊට පස්සේ user report එක නෑ කියන්නේ වගේ replies ඔයාලට bill ටික බලා ගන්න පුළුවන් මේකේ. ඊට return report එක තියෙනවා. ඊළඟ තියෙන expense section එක. ඊට ඔතන ඒවා කරන්න තියෙන්නේ expense categories ටික add කරගන්න පුළුවන්. ඒ වගේ කියන්නේ bill ටික කියන්නේ salaries යන්නේවා අය current bill වතුර bill ඔය details ටික මෙතෙන් ඔයාලට enter කරගන්න පුළුවන්. මුලින්ම expense categories set කරන්න පුළුවන් මෙතනින්. category එක නම මොකක් කරේ දුන්නා description එකක් දුන්නා. expense category add කරනවා. ඊට පස්සේ expense වලට add කරන්න manage expense ගියා. ඉතින් ඔයාලට amount එක කීයද? කවදද date එක? මොන category එකටද? payment method එක සහ ඔයාලට slip එකක් මොනවද තියෙනවා නම් ඒකට ඒක ඇඩ් කරලා සේව් කරන්න පුළුවන් එක්ස්පෙන්ස් එක. මෙන්න මේ විදිහට. හරි. ඔයාලට ඊළඟට මම සේල් එක දාන විදිය කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ ඇඩ්මින් පැනල් එකෙන් සේල් එක දානවා නම් ඔයාලට සේල්ස් ගියා. නිව් සේල් කියන එකට ගියා. ඔගේ මොන බ්‍රාන්ච් එකෙන්ද සේල් එක වෙන්න ඕන මොන වෙයාහවුස් එකෙන්ද මම මේන් ස්ටොකින් සෙල් වෙන්න දාන්නම්. සහ ඔයා කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් ඒ කස්ටමර් සිලෙක්ට් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතනින්ම කස්ටමර් කෙනෙක් ඇඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක මෙතන සිලෙක්ට් කරා. quantity එක මෙතනින් ඔයාලට ඇඩ්ජස්ට් කරා. free issue යනවා නම් කීයක් හරි එකක් දුන්නා. ඩිස්කවුන්ට් දෙනවා නම් ඔයාලට මෙතනින් LKR ද percentage කියලා ඩිස්කවුන්ට් එක දුන්නා. එහෙම දාන්න පුළුවන්. මේ කියන්නේ මේ බිලට රිටර්න් යනවා නම් add return product කියලා මොකද ප්‍රොඩක්ට් එක රිටර්න් එකක් ඒ බිලට අඩු ඒ බිලෙන් අඩු වෙන්න ඕන නම් ඒ රිටර්න් amount එක ඔයාලට මෙතනින් ඒක add කරගන්නත් පුළුවන් සහ ඊළඟ payment method එක මොකක්ද කියලා බලලා cash ද transfer ද credit check ද credit ද කියලා දුන්නා. ඊට පස්සේ cash ම තියන්න. ඔයාලට මේක save කරන්න තියෙනවා. save කරනවා. ඔයාලට bill එක print කරන්න පුළුවන් කියලා මම invoice list එකට ගියා. ඊළඟට මෙතනින් ඔයාලට print කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට දුන්න logo එකයි ඒ details එක්කම ඔයාලට පෙන්වනවා මේ විදිහට invoice එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම කියන්නම් කොහොමද ඔයාලා ref කෙනෙක් add කරගෙන ඒගොල්ලන්ට bill කරන්න option chance එක දෙන්නේ කියලා. ඒකට යන්නේ settings වලට ගියා. ඔයා ඊළඟට යන්න user management වලට. හරි. ඊළඟට ඔයාගේම user management වලට යන්න. ඊට පස්සේ add user දෙන්න. ඊට පස්සේ add user දීලා ඒ ref ට අදාළ details ටික මෙතන දෙන්න. ref ගේ user name එකයි මම දෙන්නම්. කියලා දෙන්නම්කෝ පාස්වර්ඩ් එක මම දෙන්න එක දෙන්න. එකේ වහයක් දුන්නා. first name last name මොන details ටිකක් දාන්න. active email එක මේක දෙන්න. ඊට පස්සේ එයාගේ මොන warehouse එකෙන්ද එයාට bill දෙන්න ඕන කියලා දාන්න. දැන් px මේ lorry ref නම් ඒ විදිහට දුන්නා. සහ route එකක් දෙන්නත් ඕනේ යාට අනිවාර්යෙන්. මෙන්න මේ route එක මම දෙන්නම්. ඊට පස්සේ save කරන්න තියෙනවා. ඒ user එක save වුණා. ඒතකොට reflect අපේ වෙනම app එකක් තියෙනවා. මම මේ app එකත් ඔයගොල්ලන්ට දාලා ඇති. ඒතර මේ app එකේ කරන්න තියෙන්නේ මේ app එකේ link එක හම්බුණා කියලා හිතන්නවා. ref ගේ app එක මේ වගේ තමයි ඉන්නේ. යාට සාමාන්‍යයෙන් ඒක මෙන්න මේ වගේ තමයි ඉන්නේ. මේ විදිහට තමයි app එකේ ඉන්නේ. ඒතර ඔයා එතන email එකයි ඒ ref එක දුන්නා. මේ විදිහට password එක දීලා sign in වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ref ගේ
නමයි ED test මෙතන වෙන්නවා. රෙෆර් කරන්න තියෙන එයා බිලක් දාලා දීලා මෙන්න නිව් සේල් කියන යන්න පුළුවන්. නිව් සේල් ගිහිල්ලා එයාගේ බ්‍රාන්ච් එක මෙතනින් එයාට එලව් කරලා තියෙන එක පෙන්වනවා. ඊට පස්සේ මෙතනින් එයාට කෙලින්ම ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරා. එයාට මෙතන ක්වොන්ටිටි වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහකට. ඊට පස්සේ එයාට මේ විදිහට කම්ප්ලීට් සේල් දෙන්න පුළුවන්. හරි විදිහට ඒතකොට එයාගේ සේල් එක එයා ඉන්වොයිස් එක බලා ගන්න මෙතන සේල්ස් කියන එකට ගියා. ඊට එයාගේ ඉන්වොයිස් එක බලා ගන්න පුළුවන්. ඒ අදාළ රිප්ට් view කරන්නත් පුළුවන් එයාට අවශ්‍ය නම් මේ විදිහට බිල් එක. සහ එයාට print එකක් දාන්න නම් එතන print එක දාගන්නත් පුළුවන් මේ විදිහට. එකම print එක තමයි එන්නේ. ඒතකොට රෙගුලර් දෙනවා නම් ඔයාලට mobile print එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔයාලට ඒතකොට මේ app එකේ trip එකේ inventory මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ branch එකයි warehouse එක select කරලා generate කරන්න පුළුවන්. එයාගේ inventory කොච්චර තියෙද product එක කොච්චර විකුණලා තියෙද සහ ED test එක බලා ගන්න පුළුවන්. ඒතකොට මෙතනින් ඔයාලට ඒ ref bill එක දාපු ගමන් මෙතන ඔයාලට පෙන්නනවා කොහෙන්ද කොතනද bill එක වැටුනේ කියලා. මේ විදිහට. මේ විදිහට බලන්න. කවුද bill එක දැම්මේ ED test එක ඔයාලට මෙතනින් බලන්න. හරි. ඊළඟට මේක ඔයා manufacturing කරනවා නම් ඒ කියන්නේ distribution එකේ තියෙන manufacturing part එකක් තියෙනවා නම් ඔයාලට මෙතන raw materials ටික add කරගන්න ඕන. raw material කියන එකට ගියා. add new raw material කියන material name එක, code එක, description, unit එක කොහොමද ED test එක මෙතෙන් දෙන්න පුළුවන්. initial stock එකක් තියෙනවා නම් ඒක එහෙම ED test එක දීලා raw materials ටික add කරගන්න පුළුවන්. ඊළඟට raw material stock එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. දැනට add කරලා තියෙන raw materials වල stock එක. purchase management එකේ තියෙනවා දැන් raw material ආය අලුතෙන් purchase කරනවා නම් කෙලින්ම supply select කරලා ඒ raw materials ටික ඔයාලට මෙතනින් purchase කරගන්න පුළුවන්. සහ production report එකේ තියරන්නේ ඔයා දැන් manufacturing කරන ඒ details ටික මෙතනින් ඔයාලා report එක විදිහට බලා ගන්න පුළුවන් කොහොමද ඒ ටික වෙලා තියෙන්නේ කියලා. ඊළඟ material out for production කියන්නේ ඔයා දැන් ඔයාලගේ තියෙන raw materials දානවනේ manufacturing වලට. ඒ details ටික මේකට එන්ටර් කරපුවම තමයි ඔයාලට production report එකෙන් බලා ගන්න පුළුවන්. මෙතනදී ඇත්තටම අදහස් කරන්නේ ඔයාගේ තියෙන raw materials manufacture කරන්න යවන එකට තමයි මේ page එක තියෙන්නේ. ඉතින් ඔයාලා වලෙන් raw material එකක් මොකක් හරි manufacturing part එක කරනවා. මෙතනින් material එක search කරලා ඊට පස්සේ මෙතනින් add කරා quantity unit price details එක දාලා material stock out for material stock out material දුන්නා out stock out කියන එකෙන් කරන්නේ ඔයාලා දැන් manufacturing කරලා ඉවරුනාට පස්සේ ඒක main stock එකට දාන part එක තමයි stock out එකෙන් කරන්නේ. එතකොට ඒකෙන් ඔයාලට මෙතනින් add new stock out ගිහිල්ලා මොන product එකෙන්ද stock out කරන්න කියන එක මොන product එකද stock out කරන්න කියලා add කරන්න තියෙනවා. ඒක තමයි ඔයගේ සරල මේ system එකේ details ටික යන්නේ. සහ ඊට අමතරව මම කියලා දෙන්නම් කොහොමද system එකෙන් ආවේ payment එක renew කරන්න කියලා. ඒකට මෙතන payments වලට ගිහිල්ලා ඔයාලට මෙතන බලන්න පුළුවන් subscription එකේ දවස් කීයක් තියෙනවද කියලා. ඔයා ගත්ත subscription එකට අදාළ details ටික මෙතන බලන්න පුළුවන්. payment එක add කරලා add new payment ගිහිල්ලා මේ තියෙන bank details වලට ඔයාගේ payment එක කරලා දාලා ඔයාගේ මෙතන plan එක select කරලා ඔයාගේ payment receipt එක මෙතන upload කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අදාළව ඔයාගේ plan එකට අදාළව ඒක මෙතනින් update වෙනවා. ඊට පස්සේ ඔයාගේ මෙතන ඔයාගේ alert එක දැන් පෙන්වන්නේ නැහැ. දැන් පෙන්වනවානේ දවස් 6ක් ඇතුළත subscription XY කියලා. මේක අයින් වෙලා යනවා. එතකොට ඔයාගේ subscription එක renew වෙනවා. dashboard එක දැන් අර දාපු sale වලට මේ විදිහට update වෙලා තියෙනවා. එතකොට මේක සමා system එකේ quick review එක. මම කියන්නේ මේ section එකට වෙනම ආයි ඉස්සරහට lessons දානවා. එතකොට ඔයාලට ඒගොල්ලෝ ඒවා ඉස්සරහට බලන්න ඕන. ඔයාලට මොකක් හරි අවුලක් තියෙනවා නම් අපිව contact කරලා ඔයාලට ඒ අදාළ දේ ක්ලියර් කරගන්න පුළුවන්. system එක ඔයාලට purchase කරනවා නම් ඇත්තටම අපේ number එකට call එකක් දාන්න 075 997 47 34 කියන එකට. ඒක අපි ඉස්සරහට වැඩ ටික කරලා බලලා කරන්න පුළුවන්.